guys, welcome back to my channel. අද ගොඩ දවසකින් අලුත් වීඩියෝ එකක් අරගෙන ඉන්නේ. ඉතින් අද මම ලෑස්ති වෙන්නේ BMICH එකේ තියෙන ටෙක්ස්ටයිල් එක්සිබිෂන් එකක් බලන්න. ඉතින් අපි ගිහින් බලමු අද දවස කොයි වගේ වෙයිද කියලා. අද සෝලෝ ඩේට් එකක් තියෙන්නේ. කියන්නේ අද මගේ යාළුවන්ට මත් එක්ක එන්න විදිහක් නැහැ. ඉතින් ඒ නිසා මම තනියම තමයි එක්සිබිෂන් එක බලන්න යන්න හිතාගෙන ඉන්නේ. අපි ගිහින් බලමු. මම ලෑස්ති වෙලා ඉවර වෙනවත් එක්කම ටුක් එක ආවා. ඉතින් ඒ නිසා මම උදේම උනත් ඉක්මනට ගියා. ටුක් එකක් දාගෙන ගියපු නිසා මම චුට්ටක් කලින් ගියා. ඉතින් මං හිතනවා ඒක මට හොඳයි කියලා. නිදාසේ එක්සිබිෂන් එක බලන්නත් පුළුවන්. කට්ටිය ඉන්නකොට කරදරයිත් එක්කනේ. ඉතින් කොහොම හරි මම වෙලා තිබ්බ නිසා හිමීට ඇවිදගෙන ගියා ඉස්සරහට. එක්සිබිෂන් එක තිබුණේ චුට්ටක් ඇතුළට එන්න. ඉතින් මම හරියටම ලොකේෂන් එක කොහෙද කියලා බලපලා යනකොට මට හම්බුණා ලොකේෂන් එක. මෙතනින් ඉස්සරහට දිගටම තියෙන එක්සිබිෂන් එකේ තිබුණ දේවල්. ඉතින් මම මේ ගැන ලොකුවට එක්ස්ප්ලেইন කරන්න යන්නේ නැහැ. මොකද මමත් තාම ස්ටුඩන්ට් කෙනෙක් නිසා. ඉතින් මේ දේවල් ගැන ඔයාලා දන්න දේවල් තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. මෙතන තිබුණා ගොඩක් ලස්සන පන් වලින් හදපු කලෙක්ෂන් එකක්. මේ තියෙන්නේ ඒක. මේ ෂොප් එක ගත්තොත් ඒකේ සම්පූර්ණයෙන්ම තිබුණේ නැචරල් ඩයි වලින් කරපු දේවල්. ඉතින් මේ තිබුණ හැම ඇඳුමකටම එයාලා ඩිසයින් එක දාලා තියෙන්නේ නැචරල් ඩයි වලින් කියලා තමයි එයාලා කිව්වේ.
හරිම කියුට් ෂොප් එකක් තිබුණා මේ අතරේ. එතන ගොඩක් ජුවලරීස් වගේ අයිටම්ස් තිබුණා. ඉතින් මමත් එතනින් අයිටම්ස් වගේක් ගත්තා. ඒ වගේම මේ තවත් ෂොප් එකක්. මෙතනත් ඒ වගේ අයිටම්ස් ගොඩක් තිබුණා. ඉතින් මේ විදියට එක්සිබිෂන් එක බලලා ඉවරුනහම මම shopping festival එක පැත්තට ගියා. ඇත්තටම එතනදී නම් මට වීඩියෝ කරගන්න බැරි වුණා. ඉතින් බ්ලොග් එක මෙතනින් ඉවරයි. ඔයාලා හැමෝටම thank you.